කොහොමද ඔයාලා හැමෝටම? අපි අද බලන්න යන්නේ 2005 රිලීස් වුණ IMDb ගේ 6.3ක් තියෙන ෆ්ලයිට් ප්ලෑන් කියන ෆිල්ම් එක. මේ රිවිව් එක පටන් ගන්න කලින් කියන්න ඕනේ මේ ෆිල්ම් එක ඇක්ෂන්, ඩ්‍රාමා, හොරර්, මිස්ටරි ඇන්ඩ් ත්‍රිලර් කියන කොටස් වලට අයිති සුපිරිම ෆිල්ම් එකක්. ඉතින් ඔයාලට ෆිල්ම් එක තේරුම් ගන්න නම් අවසානයේ වෙනතෙක් රැඳී ඉන්න සිද්ධ වෙනවා. ලංකාවේ ෆිල්ම් කමියුනිටි එක ඇතුලේ මේ ෆිල්ම් එකට ලැබිලා තියෙන views ප්‍රමාණය තරමක් අඩුයි. මොකද මේ ෆිල්ම් එක වංකගිරියක් වගේ පැටලුම් සහගත ෆිල්ම් එකක්. නමුත් end of the film තියෙන සියලුම පැටලුම් ටික ඔයාලට පැහැදිලි කරනවා. ඉතින් අපි ෆිල්ම් එක බලන්න යමු. ඉතින් අපිට ආරම්භයේදී පෙන්වනවා සබ්වේ ට්‍රේන් ස්ටේෂන් එක ඉන්න කාන්තාව. ඇය ඉතා සංවේදීව හා හැඟුම්බරව සිටින ආකාරයක් අපිට පෙන්වනවා. ඉන් අනතුරු ඇය අවමංගල ශාලාවක තිබෙන කොෆින් එකක් අසලට පැමිණෙනවා. එහිදී එතන සිටින මිනිසා ජර්මන් භාෂාවෙන් මැඩම් කොෆින් එක සීල් කරනකම් ටිකක් ඉන්න පුළුවන්ද කියලා අහනවා. ඇය ඒට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ නැහැ. නැවත අපව සබ්වේ ට්‍රේන් ස්ටේෂන් එකට අරගෙන යනවා. එහිදී ඇයට තම සැමියා ආදරයෙන් ආමන්ත්‍රණය කොට ඔවුන් දෙදෙනා තුන් ප්‍රියමගින් ගමන් කරනවා අපට පෙන්වනවා. ඔහු අත කුඩයක් රැඳී ඇති ආකාරය අපට පෙන්වනවා. නැවතත් රූපරාමු වෙනස් වී අපව මෝජරී වෙත රැගෙන යනවා. එහිදී ඇය කොෆින් එක ඉදිරියේ සිටගෙන සිටින ආකාරය අපිට පෙන්වනවා. ඇය අතෙහි කළු පැහැති කුඩය දැක ගැනීමට හැකි වෙනවා. ඇගේ සැමියා මියගොස් ඇති ආකාරය පෙන්වනවා. ඇයට ඔහු සමග ගත කළ කාලය එකට ඇවිදන් ගිය මම්මාවත් මතක් වෙනවා. හදිසියෙම ඇයව ගැස්සෙනවා. මරණ පරීක්ෂකවරයා ඇයගෙන් කොෆින් එකට පාස්වර්ඩ් එකක් දැමිය යුතු බව පවසනවා. එය ඉන්ටර්නැෂනල් ලෝ එකට අනුව පාස්වර්ඩ් එක යූස් කරන්නේ නැති කොෆින් එකක් රැගෙන යාම අන්තර්ජාතිකව අනුමත නොකරන බව ඔහු පවසනවා. නැවතත් ඇයව වෙනත් ලෝකයට රැගෙන යනවා ඇගේ සිතුවිලි වලින්. ඉන්පසු නැවත ඇගේ සිහිය මෝචරිය වෙත පැමිණෙනවා. මරණ පරීක්ෂකයා ඇගේ ස්වාමියා වෙනුවෙන් සියලු දේ සිදු කළ බවත් ඇයට පවසනවා. නමුත් ඇය තම ජීවිතය තුළ තනි වී සිටින ආකාරයේ රූපරාමු කිහිපයකින් අපට පෙන්වනවා. මෙතනදී ඔයාලා මතක තියාගන්න කොෆින් එකට පාස්වර්ඩ් එකක් දැම්මද නැද්ද කියන එක අපිට හරියටම පෙන්වුවේ නෑ කියලා. ඇය තම දියණිය සමග රාත්‍රී කාලයේ ගත කරන ආකාරය අපට පෙන්වනවා. කාමරේ පුරා ගුවන් යානාවන්ගේ සෙවණැලි ගමන් කරනවා. දුව සහ මව අතර කෙටි සංවාදයක් සිදු වෙනවා. හෙට දිනය තරමක් වෙහෙසකාරී දිනයක් වන නිසා හොඳින් නිදාගන්න ඇයි දුවට පවසනවා. ඉන් අනතුරු ඇය ජනේලයෙන් පිටත බලා ඉන්පසු ජනේලය වසා දමනවා. ඉන්පසු ඇය කාමරයට ගොස් ඖෂධ කිහිපයක් පානය කර නිදා ගැනීමට යනවා. ඉන්පසු අපිට හිම වැටෙන ආකාරය පෙන්වනවා. උදේ පාන්දර මව හා දුව තම බෑගයන් රැගෙන නිවාස සංකීර්ණයෙන් පිටත් වෙන ආකාරය පෙන්වනවා. එහිදී අපිට කුඩා දුවගේ නම ජුලියස් කියලා අපිට දැනගැනීමට හැකි වෙනවා. කුඩා දියණියට තමන්ට බියක් ඇති බව පවසනවා. නමුත් තම මව කුඩා විහිළුවක් සිදු කිරීමෙන් අනතුරු ඔවුන් දෙදෙනා ගුවන් තොටුපළට ටැක්සියක් මගින් පිටත් වෙනවා. ඉතින් ටැක්සි එක ස්ටාර්ට් කරන කලින් දුව ඇමරිකාවේ සීයා හා ආච්චි ළඟ තියෙන කෑම මොනවද කියලා අහනවා. මෙම අවස්ථාවේදී තමන්ගේ මාව තම ජීවිතය හා දුවගේ පූර්ණ ආරක්ෂාව සඳහා ජර්මනියේ සිට ඇමරිකාවේ වාසය කරන තම පියා හා මව වෙත යාමටයි ඇය අදහස් කර ඇත. ඇය මැරි කලත් තම දෙමාපියන් තමන්ව අතහැර නොමැති බවට ඇය තුළ තදබල විශ්වාසයක් පවතිනවා. ඉර රටවල දෙමාපියන් තම වගකීම් ඉටු කරන ආකාරය හා දුක් කරදරවලදී දරුවන්ට පිහිටවන ආකාරය අපට මෙහිදී පෙන්වනවා. ඔවුන් දෙදෙනා පිටත් වූ පසු මහල් නිවාසයේ ඉදිරිපිට තිබෙන ප්‍රතිමාවේ කොටසක් කැඩී ඇති ආකාරය අපට පෙන්වනවා. ඉන්පසු ඔවුන් දෙදෙනා බර්ලින් ගුවන් තොටුපළට පැමිණෙනවා. එහිදී ඇයව සුළු මොහොතකට මවට මගහැරෙනවා. නමුත් ඇය විසින් ඉතා කුඩා කාලයකදී ඇයව සොයා ගන්නවා. ඉන්පසු මව ජූලියාට තදින් බැනවදිනවා. ඉන් අනතුරු ජූලියා හා මව ගුවන් යානාව වෙත ගමන් කරනවා.
ඇය ගුවන් යානාව දුටු පමණින් පුදුමයටපත් වෙනවා. මොකද මේ ගුවන් යානාව ඉතා විශාල ගුවන් යානාවක් කියන එක ඇයට තේරෙනවා. ඒ ගුවන් යානාව E-474 කියලා හඳුන්වනවා. ජූලියාගේ මව එම ගුවන් යානාව නිෂ්පාදනය කිරීම සඳහා උදව් කළ බව ජූලියාට පවසනවා. ඉතින් දැන් අපට තේරෙනවා ඇය ගුවන් යානා ශාස්ත්‍රයට ආශ්‍රිත රැකියාවක් කර ඇති බව. ඉතින් මේ දුව යානාව අසල සිටින නඩත්තු අංශයේ මිනිසුන් ගැන බිය වෙනවා. ඔවුන් බිමට වැටෙන්නට පුළුවන් බවත් පවසනවා. මේ කාරණාව සමග යමක් බැඳී ඇති බව ඔබට හැඟවෙනවා ඇති. ඉන් අනතුරුව ඔවුන් ගුවන් යානාවට ඇතුල් වෙනවා. ගුවන් යානාවට ඔවුන් පළමුව ඇතුල් වෙනවා. සියලුම භාෂාවන්ගෙන් යානාවට පැමිණි සියලු දෙනාම පිළිගන්නවා. ඒ ඉතා විශාල ගුවන් යානාව. ඔවුන් තම ආසනය සොයා ගන්නවා. ඔවුන් අසලට තරමක් සෙල්ලක්කාර ළමු දෙදෙනෙකු සමග දෙමාපියන් දෙදෙනෙකු පැමිණෙනවා. ගුවන් යානාව තුලත් පන්ති භේදය ඇති බව පෙන්වනවා. අප කතානායිකාව යානාවට පැමිණෙන සියලු දෙනා දෙස ඉතා සැලකිල්ලකින් බලා සිටින ආකාරය අපට පෙන්වනවා. මේ අවස්ථාවේදී එක් පුද්ගලයෙක් එයා හොස්ටර් කෙනෙක්ගෙන් ප්‍රශ්න වගේක් අහනවා. ඇය ඔහුට ගැළපෙන්නේ නැති උත්තරයක් දී එම ස්ථානයෙන් පිටත් වෙනවා. ඉතින් එම පුද්ගලයා අපේ කතාවේ කතානායිකාවට යානාවේ පිටිපස්ස තවත් හිස් ආසන ඇති බව පෙන්වනවා. ඉතින් මේ අතර ගුවන් ගමන ටිකක් ප්‍රමාද වෙනවා. ඒ අතරතුර ගුවන් යානාවේ වීදුරු සෝදන ආකාරය අපට පෙන්වනවා. මේ අතර යා හොස්ටර්ස්ලා මගීන්ගේ කවුන්ට් එක ගන්න ගමන් තමයි ඉන්නේ. මේ අතරතුර ගුවන් යානාවේ අයිස් ජලය මගින් සෝදන බවත් එමගින් ගුවන් යානාව පහසුවෙන් ගමන් කළ හැකි බව මව විසින් ජූලියට පවසනවා. ඇය බලා සිටියදී තම පියාගේ කොෆින් එක ගුවන් යානාවට ඇතුළත් කරනවා. මව විසින් ජූලියට නිදා ගන්න යයි පවසනවා. ඒ අතරතුර ගුවන් යානාව ගුවන්ගත වෙනවා. ගුවන්ගත වීමේදී යානාව යම් කම්පනයට ලක් වෙනවා. ඉන්පසු ඇය විසින් ගුවන් යානාවේ පිටිපස ආසනයකට ගොස් කුඩා වේලාවක් නිදා ගන්නවා. නමුත් ඇයට ඉතා ඉක්මනින් නිින්දෙන් අවදි වෙනවා. එම අවස්ථාවේදී තම දියණිය Taman අසල නොමැති බව ඇයට හැඟී යනවා. ඇය තම දියණිය මුළු යානාව පුරා සොයා බලනවා. මෙම අවස්ථාවේදී අර කලින් කතා කරපු පුද්ගලයා ඇයට පොඩි විහිළුවක් කරනවා. නමුත් ඇය විසින් තම දරුවා ඔහුගෙන් දුටුවාදැයි විමසනවා. මම දැක්කේ නෑ කියලා ඔහු පිළිතුරු දෙනවා. යානාව පිටත් වෙලා පැය 3ක් පමණ බවත් ඔහු පවසනවා. ඇය විසින් යානාවේ තියෙන සියලුම වොෂ්රූම් සර්ච් කරන ගමන් තමයි දැන් ඉන්නේ. එතනදී ඇයට යා හොස්ටර් කෙනෙක් මීට් වෙනවා. කතානායිකාව පෙර ප්‍රශ්නය ඇයගෙන් එසේම අසනවා. ඇය ලස්සන හිනාවක් දරන පොඩි ළමයෙක් ඇය දැක්කා. ඇය ඉස්සරහා ඉන්නවා කියලා පවසනවා. ඉන්න අනතුරු අප කතානායිකාව එම දරුවා සොයා ගැනීමට යනවා. නමුත් එම දරුවා ඇගේ නොවන බව ඇයට පැහැදිලි වෙනවා. ඉතින් ඇය එයා හොස්ටර් සමග පොඩි කතාවක් දාලා නැවතත් දරුවා සොයන්න යනවා. ඉතින් ඇය ෆස්ට් ක්ලාස් එකට ඇතුල් වෙන්න උත්සාහ කරනවා. එතනදී එයා හොස්ටර්ස්ලා නවත්තනවා. ඇය තමන්ගේ දරුවා ගැන විස්තරයක් කරලා නැවතත් ඇය දුව සොයා ගන්නට යනවා. ඇය කලබලයෙන් මුළු යානාව පුරා හොයනවා. නමුත් ඇයට කිසිම එයා හොස්ටර් කෙනෙක් උදව් කරන්නෙත් නෑ, කෙයා කරන්නෙත් නෑ. ඇය ඇගේ වෝ එක තනියම කරගෙන යනවා. නැවතත් ඇය තමන් සිටි ආසනයට පැමිණෙනවා. මවට එහිදී දැක ගැනීමට හැකි වෙන ජූලියා තම අතෙහි තිබූ සෙල්ලම් ටෙඩීව එම ආසනයේ දමා ගොස් ඇති ආකාරය. දැන් ඉතින් අම්මා හොඳටම බය වෙලා තමයි ඉන්නේ. ඉතින් ඇය එතන ඉන්න කිහිප දෙනෙක්ගෙන් තම දරුවා ගැන අහනවා. නමුත් කිසිම කෙනෙක් දැක ඇත්තේ නැහැ. මේ අවස්ථාවේදී එයා හොස්ටර්ස්ලා නැති වුණු ළමයෙක් ගැන ඇනවුස්මන්ට් එකක් දෙනවා. මෙම දරුවාගේ නම ජූලියා ප්‍රැට්, වයස අවුරුදු 6ක් කියලා කියනවා. කවුරු හරි ළඟ මේ ළමයා ඉන්නවනම් කෝල් කියලා තියෙන බටන් එක ඔබන්න කියනවා. ඉතින් ගුවන් නියමෝනා මේක විහිළුවක් විදියටයි සලකන්නේ. එයා හොස්ටර්ස්ලා ගුවන් යානාවේ තියෙන ප්‍රධාන තිරය දෙස බලාගෙන ඉන්නේ.
ඉතින් මේ තිරේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. කවුරුත් ගාව මේ දරුවා නොමැති බව තහවුරු වෙනවා. ඇය නිරන්තරයෙන් තම දරුවා හඳින් නොවන බව එයා හොස්ටස්ලට තරයේ ප්‍රකාශ කරනවා. මේ අවස්ථාවේදී ඇය විසින් මුළු යානාව පිළිබඳ විස්තරයක් කියාගෙන යනවා. ඉතින් ෆ්ලයිට් ක්‍රූ එක ඒ පිළිබඳව ගොඩක් විශ්මයෙන් තමයි ඉන්නේ. ඉතින් අපේ කතා නායිකාව දුකින් ඉන්නකොට එයා ළඟට එක එයා හොස්ට් කෙනෙක් එනවා. ඇය විසින් ඔයා ගුවන් යානා ශාස්ත්‍රයේ වැඩ කරලාද තියෙනවද කියලා අහනවා. ඇය තමන් ප්‍රොපල්ෂන් ඉංජිනේර කෙනෙක්. එහෙම නැත්නම් ප්‍රචාලක ඉංජිනේරුවරියෙක් ලෙස කටයුතු කළා යයි පවසනවා. ඉතින් මේ වෙලාවේ අපේ කතා නායිකාව හරිම පොයින්ට් එකට එයා හොස්ට් එක කතා කරනවා. ගුවන් යානයේ සිටි කිසිම කෙනෙක් ඇගේ දුවව දැක නොමැතිවීම සම්බන්ධව ඇය විශ්මය පළ කරනවා. ඉතින් අර ගුවන් යානාව පිටිපස්සේ ඉඳ තියෙනවා කිව්ව පිරිමි පුද්ගලයා ඇයට පොඩි නෝන්ඩියක් වගේ එකක් දානවා. ඉන් අනතුරු එම දරුවා ගුවන් යානාවේ මගේ ලයිස්තුවට ඇතුළත්ව නැති බව එයා හොස්ටස්ලා පවසනවා. ඉතින් ඇගේ දුව කියන්නේ ඇය විසින් හිතේ මනක්කල්පිතව මවාගත්තු චරිතයක් කියලා එයා හොස්ටස්ලා ඔක්කොම කියනවා. ඉතින් කතා නායිකාව දරුවාගේ එයා ටිකට් එක පෙන්වන්න හදනකොට ඒකත් නැති වෙලා කියලා ඇයට තේරෙනවා. ඉතින් තම දුව සතු සියලුම බඩු මේ අවස්ථාවේ නැති වෙලා තියෙනවා. ඇය කලබලෙන් වගේ ගිහින් කැප්ටන්ගේ තුරට හයියෙන් ගහන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලා දන්නව නේද ගුවන් යානාවක ගුවන් යානාවේ ආරක්ෂාවට අවිගත් පුද්ගලයෙක් සිටිනවා කියලා. ඉතින් එයාලට කියන්නේ එයා මාෂල් කියලා. ඉතින් මේ ගුවන් යානාවේ ඉන්නේ එයා මාෂල් එයාගේ විදිහට ප්‍රශ්නේ විසඳනවා. ඉතින් මට නම් ඒ පුද්ගලයාව පේන්නේ දැන් ඇහැරුණු කෙනෙක් වගේ. ඉතින් කොහොම හරි මෙයා කැප්ටන් එක්ක කතා කරනවා. කැප්ටන් සියලුම කරුණු විමසනවා. ඉතින් කැප්ටන් එතන ඉන්න එයා හොස්ට් කෙනෙක්ගෙන් අහනවා ඔයා නේද ඉස්සරහා හිටියේ කියලා. එතකොට ඔයා මේ ළමයාව දැක්කේ නැද්ද කියලා අහනවා. එයා කියනවා එයාට මතක නැහැ කියලා. ඊට පස්සේ එතන ඉන්න වෙන එයා හොස්ට් කෙනෙක් පැනලා උත්තර දෙනවා. එයා මගින් චෙක් කරනකොට ඒ සීට් එකේ කවුරුත් හිටියේ නැහැ කියලා අය කියනවා. ඉතින් කැප්ටන් අහනවා අපේ කතා නායිකාවගෙන් මොන හරි මද්යසාර බිව්වද නැත්නම් මොන හරි ඖෂධ ඔයා බොනවද කියලා. ඇය විසින් ඇන්සයිටි වලට සතියක සිට බෙහෙත් බොන බවත් ඔහුට පවසනවා. එම අවස්ථාවේදී ඇය විසින් තම සැමියා සතියකට පෙර මියගිය බව ෆ්ලයිට් ක්‍රූ එකට පවසනවා. ඇය විසින් තම මියගිය සැමියාගේ දේහය ජර්මනියේ සිට ඇමරිකාවට රැගෙන යන බව ඇය පවසනවා. ඉතින් අර පැනලා දෙන එයා හොස්ට් මේ කතාව කන්ෆර්ම් කරනවා. ඉතින් තවදුරටත් ඇය පවසනවා ඇගේ සැමියා බිල්ඩිමේ ඉහළ සිට පහළට වැටී මිය ගිය බව. ඉතින් මේ කාරණාව නිසා කැප්ටන් ඉතා සංවේදී වෙනවා. මෙම අවස්ථාවේදී ඇය විසින් ගුවන් යානාව තුළ සර්ච් එකක් කරන්න කියලා කැප්ටන්ගෙන් ඉල්ලනවා. ඉතින් කැප්ටන්ට වෙන අවස්ථාවක් නැති වෙනවා. කැප්ටන් ඉතින් ගුවන් යානාව තුළ සර්ච් එක පටන් ගන්න යන්නේ. ගුවන් යානාවක් තුළ සර්ච් එකක් කිරීම සඳහා යම්කිසි ප්‍රොසීඩියර් එකක් තිබෙන බව අපිට මේ අවස්ථාවේදී පැහැදිලි වෙනවා. සියලුම ගුවන් මගීන්ට ආසනවල ඉඳගන්නා ලෙස කැප්ටන් නියෝග කරනවා. ඉන් අනතුරුව සියලුම වොෂ්රූම් ලොක් කරනවා. ඉතින් මේ අවස්ථාවේ අර ටිකක් පණ්ඩිත එයා හොස්ට් කැප්ටන්ගේ තීරණය ටිකක් ඩිසපොයින්ට් වෙලා තමයි ඉන්නේ. ඉතින් දැන් ෆ්ලයිට් එකේ අක්කලා අයියලා ටික මුළු යානාවම සෝදිසි කරනවා. ඉතින් අර ඉන්න කටකාර එයා හොස්ට් ෆ්ලයිට් එකේ එවොනික්ස් පද්ධතියට ඇතුල් වෙනවා. ගුවන් යානාවක තියෙන එවොනික්ස් කියන්නේ ගුවන් යානාව පාලනය කරන ලබන විවිධ ඉලෙක්ට්‍රොනික පද්ධති වලින් සමන්විත කොටසයි. නමුත් ඒ විසින් එම කොටස හරි ආකාරයෙන් පරීක්ෂා කිරීමකින් තොරව ඉවත්ව යනවා. මෙම කොටස ගුවන් යානාවේ නෝස් එකට පිටිපසින් පිහිටා තිබෙන ආකාරය අපට පෙන්වනවා. මේ අවස්ථාවේදී අපි කතා නායිකාව හා එයා මාෂල්වරයා ගුවන් යානාව තුළ නැවත නැවත සොයා බලනවා. ඒ අතරතුර ඇය අන්‍යාගමිකයෙක් සමග ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඔයාලා දන්නවනේ ආගම් සමග තිබෙන ත්‍රස්තවාදී මතය නිසා ඇය මෙතන ප්‍රශ්නයකට මුරු පුරලා තමයි එතනින් ඉවත් වෙලා යන්නේ. ඇය නැවතත් කැප්ටන් සමග ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඇගේ දරුවා සම්බන්ධව. මේ අතරතුර කැප්ටන්ට පණිවිඩයක් ලැබෙනවා. ඒ අතර ඇය වේගයෙන් දුව ගොස් ඉරානයයි සැක කළ හැකි ගුවන් මගියා සමග ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඉතින් ඔයාලට තේරෙනවනේ ආගම්වාදය වගේ දේවල් වලට ඉතා කුඩා ගිනි පුගුරක් ඇති කියලා. ඉතින් ඒ ගින්න දැන් ඇති වෙනවා.
නමුත් ඔහු නිර්දෝෂීභාවය ඔප්පු කරනවා. නමුත් ඇය විසින් ඔහුට පහර දෙනවා. දැන් අපට පෙන්වන්නේ කැප්ටන් විසින් ඇය කැඳවාගෙන යන ආකාරයයි. ඇයගේ දුව මිය ගොස් ඇත්තේ පියා සමග යන්න බව තහවුරු කරන ලද පණිවිඩයක් රෝහල මගින් කැප්ටන්ට එවා තිබෙනවා. හවස 2:36ට ඇගේ දුව අභ්‍යන්තර තුවාල නිසා මිය ගිය බව තවදුරටත් ඒ තුලින් පැවසෙනවා. ඔයාලට තේරෙනව නේද ඇගේ මානසික ස්වභාවය? දැන් ඇය ඉහළ පීඩනයට ලක් වී ඇති ආකාරය අපට පෙන්වනවා. මේ අවස්ථාවේදී ඇය ගුවන් යානාවේ පිටිපස කොටසට දුව යාමට ගොස් අනතුරකට ලක් වෙනවා. ඒ සමගම ඇයට සිහිය නැති වෙනවා. ටික වේලාවකට පසු ඇයට සිහිය ලැබෙනවා. මේ අවස්ථාවේදී ඇයගේ ප්‍රශ්නය කතා කිරීමට ෆ්ලයිට් එකේ හිටිය සයිකොලොජිස්ට් කෙනෙක් ඇය සමග කතා කරනවා. ඉතින් ඇය බොහෝ වෙලාවට උපදෙස් දෙන්නේ මේක ඔබ හිතේ මවාගත ප්‍රශ්නයක් කියන එක. නමුත් අපේ කතානායිකාව වීතුරුවේ යමක් තිබෙනවා දකිනවා. තමන්ගේ දුව ගුවන් යානාව පිටත් වීමට පෙර තිබූ සලකුණක් ඇය දකිනවා. මේ සමගම ඇය තමන්ව විශ්වාස කරන්න ගන්නවා මුළු ලෝකයම ඇයට විරුද්ධ වෙලා ඉන්නවා වුණා. ඉතින් මේ වෙලාවේ ඇයව එයා මාෂල් විසින් ආරක්ෂා කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඇය පොඩි වෙලාවක් අරගෙන වොෂ්රූම් එකට යන්න අවසර ඉල්ලනවා. ඇය උපක්‍රමශීලීව තමන් ප්ලෑන් කරපු වැඩේ කරන්න ගැලපෙනම වොෂ්රූම් එක හොයා ගන්නවා. ඇය වොෂ්රූම් එකට ඇතුල් වීමට පෙර හෑන්ඩ් කප්ස් ගලවන්නේයි එයා මාර්ෂල්ට කියනවා. ඉන්පසු ඇය ගුවන් යානාවේ සිවිලම මාර්ගයෙන් ගමන් කොට යානාවේ පැච් පැනල් එක හොයා ගන්නවා. ඉතින් ඔයාලට හිතෙනවා ඇති මොකද්ද මේ පැච් පැනල් එක කියලා. පැච් පැනල් එක කියලා කියන්නේ ගුවන් යානාවක හෝ පද්ධතියක වයරින් සිස්ටම් එක බයිපාස් කිරීමට යොදා ගන්නා ක්‍රමයක්. ඉතින් ඇය විසින් මෙම පැච් පැනල් එකේ තිබෙන වයර් කිහිපයක් වෙනස් කරනවා. ඉතින් මේ සමගම ගුවන් යානාව තුළ තිබෙන හදිසි ඔක්සිජන් මාස්ක් විවර වෙනවා. ඒ සමගම ඇය විසින් නැවතත් පද්ධතිය ෂෝට් කරනවා. එම හේතුව නිසා ගුවන් යානාවේ මගින් සිටින කොටසේ විදුලි බල පද්ධතිය අක්‍රිය වෙනවා. එම අවස්ථාව ප්‍රයෝජනටගෙන ඇය වොෂ්රූම් එකෙන් පැන ගන්නවා. මේ වන විට යානාවේ අය රණ්ඩුවකයි ඉන්නේ. මේ ප්‍රශ්නය වාසියටගෙන පැටි කාගෝ ඒරියා එකට පැන ගන්නවා. ඇය මුළු කාගෝ ඒරියා එක තුලම තම දුවව සොයනවා. ඇය කාගෝ ඒරියා එකේ තිබූ වාහනයක් තුලද ඇයගේ දරුවා සොයනවා. ඉන්පසු ඇය තම සැමියාගේ කොෆින් එක අසලට පැමිණෙනවා. එම අවස්ථාවේදී ඇය විසින් එම කොෆින් එක විවෘත කරනවා. ඒ සමගම එම ස්ථානයට එයා මාර්ෂල්වරයා පැමිණ ඇයව අත්අඩංගුවට ගන්නවා. ගුවන් යානාව ඉතා ඉක්මනින් ගොඩබාන බව එයා මාර්ෂල්වරයා විසින් පවසනවා. නමුත් ඇය විසින් සැමියා හා දුව මිය ගියා නම් ඔවුන් දෙදෙනා වෙනුවෙන් කොෆින් දෙකක් රැගෙන නොයන්නේ මන්දයි ඇය විසින් අසනවා. එවිට එයා මාර්ෂල්වරයාට පිළිතුරක් නොමැති වෙනවා. ඉතින් දැන් අපිට පෙන්නනවා එයා මාර්ෂල් විසින් ප්‍රැට් මෙනවියව ගුවන් යානාවේ මගින් සිටින කොටසට රැගෙන එන ආකාරය. එහිදී මගින් විසින් විශාල විරෝධයක් ඇයට එල්ල වෙනවා. ඉන් අනතුරුව එයා මාර්ෂල්වරයා විසින් එයා හෝස්ට් කෙනෙක්ව ප්‍රැට් මෙනවිය ළඟ වාඩි කරවා ඔහු කැප්ටන් සමග කතා කිරීමට යනවා. එයා මාර්ෂල්වරයා හොර රහසේ ගුවන් යානාවේ කාගෝ ඒරියා එකට යනවා. එයා මාර්ෂල්වරයා විසින් පැට්ගේ හස්බන්ඩ්ගේ කොෆින් එකේ සංගවාගෙන රැගෙන පුපුරන ද්‍රව්‍ය ඒවා සක්‍රිය කරනවා. ඒවා ගුවන් යානාවේ එවොනික්ස් කොටසේ සවි කරන ආකාරය අපට පෙන්වනවා. බෝම්බේට පහලින් පැටිගේ දුව ජුලියස් සිටින ආකාරය අපට පෙන්වනවා. එයා මාර්ෂල්වරයා විසින් පැටිගේ දුවව සොරගම් කර මේ ස්ථානයේ සංගවා ඇති බවත් ඇයට සිහි නැති කර ඇති බව අපට පෙන්වනවා. ඔහු බෝම්බේ දුරස්ථ පාලයකට සවි කරගන්නවා. ඔහු නැවත කැප්ටන් වෙත පැමිණෙන බෝම්බ තර්ජනයක් පැට් මෙනවිය කර ඇති බවත් බෝම්බේ පිපිරීම වැළැක්වීමට නම් ඩොලර් මිලියන 50ක මුදලක් බැර කරන ලෙසත් G3 වර්ගයේ තුවක්කුවක් ඇයට ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කර ඇති බව එයා මාර්ෂල්වරයා විසින් කැප්ටන්ට දැනුම් දෙනවා.
එයා මාෂල් වරයා විසින් තමන්ගේ අවශ්‍යතාවයට පැට් මෙනවිය හසු කරගෙන ඇති ආකාරය අපට පෙන්වනවා. නමුත් මේ බොරුවට කැප්ටන් හසු වෙනවා. එයා මාෂල් වරයා නැවත පැට් වෙත යන විට කටකාර එයා හොස්ට එයා මාෂල් වරයාට කතා කරනවා. දැන් අපට පේනවා මේ දෙන්නම එක ගහේ ජම්බු කියලා. පැට් මහත්මිය මේ වෙන කිසි දෙයක් දන්නේ නැහැ. මේ අතර කැප්ටන් මුදල් බැර කර ඇති බව එයා මාෂල් වරයාට දැනුම් දෙනවා. එයා මාෂල් වරයා විසින් පැට්ගේ හෑන්ඩ්කප්ස් ඉවත් කරනවා. ඇත්තටම මේ එයා මාෂල් වරයා හොඳට ඇක්ට් කරන්න දන්න කෙනෙක්. ඉතින් අපට දැන් පෙන්නනවා මේ ගුවන් යානාව ළඟම පිහිටි ගුවන් තොටුපළකට ගොඩ බසින ආකාරය. ඉතින් ගුවන් යානාව ලෑන්ඩ් කරපු ගමන් ගුවන් මගින් ඉවත් කර ගැනීම සඳහා වාහන පැමිණෙන ආකාරය අපට පෙන්වනවා. ඒ සමගම ආරක්ෂක අංශ ඉතා සීරුවෙන් සිටින ආකාරයත් අපට පෙන්වනවා. පැට් සහ එයා මාෂල් වරයා ගුවන් යානාවේ සිටින සීරුම් මගින් ඉවත් වෙනතුරු රැඳී සිටිනවා. පැට් මේ වෙලාවේ දුවගොස් කැප්ටන්ට පොයින්ට් එකක් කියන නමුත් ඔහු කිසිම ප්‍රතිචාරයක් නොදක්වා එම ස්ථානයෙන් පිටව යනවා. ඇය දිගින් දිගටම කැප්ටන් පිටිපසින් යනවා. ඇය තමන්ගේ දුව ගැන කැප්ටන් සමග කතා කරනවා. මේ වෙලාවෙදී කැප්ටන්ගේ ඔලු කට්ටෙන් දුම් දානවා අපිට පේනවා. ඉතින් කැප්ටන් බනිනවා දිගට හරහට. ඔයා ඉල්ලපු සල්ලි දුන්නා. සහ G3 තුවක්කුව දුන්නා. දැන් අපිට යන්න දෙන්න. මේ ඇක්ෂන් එක දැන් නවත්තන්න කියලා ඔහු කියනවා. ට වෙලා තියෙන දේ තේරුම් ගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී මුකුත් නොකියම හොර පූසා වගේ කාසන් පැනලා යන්නයි හිතන්නේ. වෙන්න යන දේ ඉක්මනටම තේරුම් ගන්න පැටි කාසන්ට ගුවන් යානාවෙන් බහින්න ඉඩ දෙන්නේ නැහැ. ඇය නැවතත් ඔහුට ගුවන් යානාව තුලට පැමිණෙන්න යයි කියනවා. ඉන් අනතුරුව ඇය ගුවන් යානයේ පිටතට පැමිණ වටපිටාව නිරීක්ෂණය කරනවා. එහිදී ඇයට දැක ගැනීමට හැකි වෙනවා ගුවන් යානාව වටා ආරක්ෂක අංශ සීරුවෙන් සිටින ආකාරය. ඉන් අනතුරුව ඇය දකිනවා කාසන්ගේ කබාය තුල යමක් ඇති ආකාරය. අවසානයේදී කාසන් ඇය සමග යම්කිසි ගනුදෙනුවක් ගැන කතා කරනවා. ඇයට මේ අවස්ථාවේදී තේරෙනවා කාසන් විසින් තම දරුවා සංගවා තබාගෙන ඇති තැන ගැන ඉංගියා. ඉන් අනතුරුව ඇය විසින් සියලුම ගුවන් කාර්ය මණ්ඩලයට ගුවන් යානාවෙන් පිටත් වීමට ඉඩ දෙනවා. අවසානයේදී කැප්ටන් තව මොන හරි වෙන්න තියනවද කියලා අහනවා. ඒ වෙලාවේදී කැප්ටන්ට කියනවා කාසන් ළඟ තියෙන තුවක්කුව ගන්න කියලා. ඉතින් කාසන්ට තමන්ගේ තුවක්කුව බාර දෙන්න වෙනවා. ඉතින් කැප්ටන් පුදුම තරහකින් ගුවන් යානාවෙන් බැහැලා යනවා. ගුවන් යානාවෙන් කැප්ටන් බැහැපු ගමන් කාසන් විසින් ගුවන් යානාවේ දොර වහනවා. ඒ සමගම පැටි ගිනි නිවන උපකරණයකින් කාසන්ට 6 පාරක් ගහනවා. ඉතින් කාසන් එතනම බිම් වැටෙනවා. කාසන්ගේ සාක්කුවේ තිබූ බෝම්බේ පිපිරීමට ගන්නා දුරස්ථ පාලකය ඇය විසින් තමා සන්තකයට ලබා ගන්නවා. ඉන් අනතුරුව ඔහු ළඟ තිබූ හෑන්ඩ්කප්ස් මගින් ඔහුව ගුවන් යානාවේ දොරට දමා ලොක් කරනවා. ඒ සමගම ඇයට පේනවා කාසන්ගේ ගුවන් සහායිකාව එම ස්ථානයට පැමිණෙන ආකාරය. ඉතා කුඩා වේලාවක් ඇතුළත කාසන්ට සිහිය පැමිණෙනවා. ඒ සමගම ඔහු තම පාදයේ සංගවාගෙන සිටි තුවක්කුව මගින් හෑන්ඩ්කප්ස් වලට වෙඩි තියනවා. ඔහු හෑන්ඩ්කප්ස් වලින් නිදහස් වෙලා පැටි පිටිපස්සේ එළවන ගමන් තමයි ඉන්නේ. ඇයට දිගින් දිගටම ගුවන් යානාව තුල වෙඩි තබනවා. නමුත් ඇය නියම කුටියට ඇතුළේ එම කුටිය ලොක් කරනවා.
අපිට පේනවා කොක්පිට් එක. එහෙම නැත්නම් ගුවන් යානාවේ තිබෙන නියම කුටීරය වෙඩිනවාදින දොරකින් සමන්විත බව. ඉන්පසු ඇය විසින් ගුවන් යානාවේ සිවිලිම මගින් ගුවන් යානාව ඉහළට ගමන් කොට ෆයිල් එකක් ඈතට විසිකර එමගින් කාසන්ව ඩිස්ට්‍රැක්ෂන් එකකට හසු කරගන්නවා. ඉන් අනතුරුව ඇය ගුවන් නියම කුටීරයෙන් පිටතට පැමිණ කාසන් සිටිනවාදයි සොයා බලනවා. ඇය ගුවන් යානාවේ තිබූ දොරවල් විවර කිරීමට උත්සාහ කරත් එම දොරවල් ලොක්විය ඇති බව ඇයට දැනගැනීමට හැකි වෙනවා. කාසන්ගේ ගුවන් සහායිකාව අතේ දිගු විදුලි පන්දමක් රැගෙන පැටියට පහර දීමට උත්සාහ කරනවා. නමුත් ඊට පෙර පැටි විසින් ඇයට පහර දී බිම දමනවා. අවසානයේදී තමන් උගලකට අසු බව තේරුම්ගත් කාසන් නැවතත් ගුවන් යානාවේ සිවිලිමෙන් බැස නැවතත් මගේ ආසන තිබෙන ප්‍රදේශයට පැමිණෙනවා. ඒ අතරතුර කාසන්ට දැක ගැනීමට හැකි වෙනවා තම සහායිකාව ඔහුව ඇතහැර පැන යන ආකාරය. මේ අතර පැටි ගුවන් යානාවේ ඒවොනික්ස් ප්‍රදේශයට ඇතුල් වෙනවා. ඇයට දැකගත හැකි වෙනවා තම දියණිය ගුවන් යානාවේ නෝස් එකට පහළින් රඳවා ඇති ආකාරය. එසේම ගුවන් යානාවේ නෝස් එක දෙපසින් දුරස්ථ පාලක මගින් ක්‍රියාත්මක කළ හැකි බෝම්බ රඳවා ඇති ආකාරය ඇයට පේනවා. ඒ අතර කාසන් ඒවොනික්ස් පද්ධතිය පවතින කොටසට ඇතුල් වෙනවා. ඔහු ඉතා අපහසුවෙන් කොටසටයි ඇතුල් වන්නේ. කාසන් ඒවොනික්ස් කොටස තුල සිටමින් පැටිට තමන් මේ මරණය සැලසුම් කර ආකාරය ගැන පවසනවා. පැටි මේ සියලු දේ අසාගෙන සිටිනවා. ඒ සමගම ඇය ඉතා පටු විවරයක් ඔස්සේ ගුවන් යානාවේ මගේ කුටීරයේ දෙසට පැන ගැනීමට සමත් වෙනවා. මේ අවස්ථාවේදී කාසන් ඔයා මේ යානාව පුපුරවන්න දෙන්නේ කියලා අහනවා. එතකොට පැටි කියන ඔව් මම මේක පුපුරනවා හැබැයි මං එක නෙමෙයි එයාත් එක්ක කියලා ඒ බෝම්බේ ක්‍රියාත්මක කරනවා. මෙම බෝම්බේ පිපිරීම ගුවන් නියමව දකිනවා. නමුත් ඉතා කුඩා වේලාවකින් තාම දරුවා රැගත් පැටි ගුවන් පතේ ඔස්සේ ඇවිදගෙන එන ආකාරය ඔවුන්ට දැකගත හැකි වෙනවා. ඒ සමගම ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙනවා. ගුවන් නියමෝ සහ ගුවන් කාර්ය මණ්ඩලය විස්මයජනකව බලාගෙන සිටිනවා. මට පේන විදිහට ෆ්ලයිට් ක්‍රූ එකට කටුඋත්තර නැති වෙලා තමයි දැන් ඉන්නේ. ඉතින් අපිට පේනවා ෆයර් බ්‍රිගේඩ් එකේ වාහන ගුවන් යානාවේ ගින්න නිවන්න පිටත් වන ආකාරය. ඉතින් දැන් අපි ෆිල්ම් මේකින් එතනින් කට් කරලා වෙනත් තැනකට අරන් යනවා. දැන් ඇය මගේ පර්යන්තේ රැඳී සිටින්නේ තමන්ගේ දුව සමග. ඇය තම උකුලෙහි දියණිය රඳවාගෙන සිටිනවා. එම ස්ථානයට කැප්ටන් පැමිණ තමන්ට සමා වෙන්නේයි පවසනවා. එම අවස්ථාවේදීම අපට පෙන්වනවා අර ගුවන් සේවිකාව FBI ආයතනයේ නිලධාරීන් මගින් අත්අඩංගුවට අරගෙන තිබෙන ආකාරය. පැටිගේ සහ කැප්ටන්ගේ කතාවට FBI නිලධාරීන් බාධා කරනවා. නමුත් කැප්ටන් පොඩ්ඩක් ඉන්න මම එයත් එක්ක කතා කරලා එන්නම් කියලා කියනවා. ඉන්න අනතුරු ඇය තම දරුවා ඔසවාගෙන සියලු මගීන් ඉදිරියෙන් ගමන් කරනවා. ගුවන් යානාවේ සිටි සියලු මගීන් ලැජ්ජාවට පත් වෙනවා තමන් හැසිරුණු ආකාරය ගැන. නමුත් අවසානයේදී ඉරාන ජාතිකයා විසින් ඇයට ඇගේ ගමන් මල්ල ලබා දෙනවා. ඉතින් මං හිතනවා මේ ෆිල්ම් එකකින් ඔයාලට ගන්න හුඟක් දේවල් තියෙනවා කියලා. තමන් හිතන දේ හරි වෙන්න පුළුවන්, වැරදින්න පුළුවන්. නමුත් හරියට හොයලා බලලා සාක්ෂි හා දත්ත මත අපිට හරි මොකද්ද වැරදි මොකද්ද කියලා දැනගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ ඔයාගේ අරමුණට වැඩ කරගෙන යන එක.